කොහොමද? ඉතින් අද මම පොඩි වෙනස් අත්දැකීමක් තමයි අරගෙන ආවේ ඔයගලන්ට. අපි වේදිකා නාට්‍යයක් පුහුණු වීම කරලා කොහොමද ඒක වේදිකාගත කරන්නේ කියන කාලය ඇතුළත වැඩ ටික තමයි මම ඔයගලන්ට අද පෙන්වන්න යන්නේ. හරි, දැන් මම රියසල් එකට යන ගමන්. මම යන්නේ සුදර්ශියකට. ඔන්න ඉතින් මම සුදර්ශියකට ආවා. යාළුවෙක් හම්බුණා ඇතුළට යනකොටම. කවුද බලමු? අනේ ඉතින් අපි කට්ටිය හම්බුනේ ගොඩාක් කාලයකට පස්සේ රියසල් එකේ. ඉතින් කට්ටියට මස්සතුටි මම කොහේ වීඩියෝ කරලාද මන් දන්නේ නැහැ. මම පළවෙනි vlog එකේ හින්දා පොඩ්ඩක් ලැජ්ජයි මට වීඩියෝ කරන්න. හායි, කොහොමද ඉතින් අපි දැන් මේ මාගාත රියසල් එකේ ඉන්නේ. හුඟ කාලෙකින් අපි හම්බුනේ. කොහොමද? හායි. කොහොමද ඉතින් රියසල් ගත්තගෙන ඔයගලන්ට මොකද හිතෙන්නේ? ගොඩක් දේවල් හිතනවා කාලයකට පස්සේ අපි හම්බෙච්ච නිසා අපි බලමු මේක කොහොම හරි කරලා. අන්න දැක්කද අස්සෙක් වගේ ඉන්න තල්පනේ. ඒ ඉන්නේ බඩි අයියයි චානුවක් අය දෙන්න තමයි මාත් එක්ක නාට්‍ය ළඟින්ම ඉන්න දෙන්න. ඉතින් අපි ওই විදිහට තමයි එකකේව කී hina වෙවි නාට්‍ය අපේ කොටස එනකල් ඉන්නවා. අස්සයට ඔතන පාත් කරන මුඩේ ඔළුව පේන්නේ නැහැ. මේක ඇවිල්ලා මේ ටෙස්ට්ලා එකෙන් හදපු අලුත්ම කරත්තයක්. මේක ලංකාවේ මේ නාට්‍ය විතරයි තියෙන්නේ. ඔයාගේ කට්ටේ එළියන්නේ. මේ ඉන්නේ ලංකායියා. අනේ හරිම හොඳ කෙනෙක්. ඔය ඉතින් දැන් බඩි අයියා එක එකව කී අපිව hina ගස්සනවා. හරිම විනෝදයි. ඉතින් මේ නාට්‍ය අපි රියසල් පටන් ගන්න කලින් තාම අපි ඉතින් බලාගෙන ඉනවා පටන් ගන්න කලින්. හායි කියන්නකෝ. හායි කියන්න. ඒගොල්ලෝ හැමෝම අපේ නාට්‍යයේ රංගපාන හරිම ආදරණීය කට්ටිය. ඉතින් පුහුණුවීම් කටයුතු කරනවා. අපි විකාර කර කර බලාගෙන ඉන්නවා. ඒ තමයි අපේ ප්‍රොම්ප්ට් එකට ඉන්න අක්කා. ඔන්න පුහුණුවීම් කටයුතු පටන් ගත්තා. මම නාට්‍යෙට ඉන්නේ මේ කොටසින් පස්සේ. ඉතින් මම එතකල් පොඩියට වීඩියෝ කර කර හිටියා. මේ මුළු නගරයම දූෂණය වෙලා. එදා දවසේ වගේ පොඩි වීඩියෝ ටිකක් තමයි මට ගන්න පුළුවන් වුණේ. අපි රෑ වෙනකන් රියසල් කරා. ඊට පස්සේ මට ආපහු එනවා වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඔහොම තමයි දවස් ඉවරුනේ. ඊට තමයි අපේ ෂෝ එක. මේ තමයි පහුවෙනි දවස. අද හවස තමයි නාට්‍ය අපිට පෙන්වන්න තියෙන්නේ. ඔන්න මෙතන තමයි අපි අද නාට්‍ය පෙන්වන්නේ. අද කිව්වට මේක මේ ජනවාරි මාසේ තිබුණ ෂෝ එකක්. මම ඔයගලන්ට පස්සේ තමයි vlog එක අප්ලෝඩ් කරේ. මෙතන තමයි අපේ ස්ටේජ් එක. මේක සුදර්ශියකේ ඕපන් තියටර් එක. දැන් මේ වෙලාවේ අපි පුහුණුවීම් කටයුතු කරනවා. අපිට සෙට් එකත් එක්ක පුහුණුවීම් කරන්න හම්බුනේ මේ වෙලාව තමයි. මගේ කොටස තව ඉස්සරහට තියෙන්නේ. මම ඉතින් ඒක එනකල් ස්ටේජ් රියසල් එකට ඉඳගෙන බලාගෙන හිටියා. මාගාත නාට්‍ය රචනා කරන්නේ අශෝක හඳගම සර්. පළමු නිෂ්පාදනයේ අධ්‍යක්ෂවරයා වන්නේත් අශෝක හඳගම සර්මයි. මේ තියෙන දෙවැනි නිෂ්පාදනයේ මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ ප්‍රසාද් සූර්යාරච්චි සර්. 1988-89 කාල වකවානුව තුළ නිර්මාණය වුණු නාට්‍ය නිර්මාණයක්. පුළුවන් නම් ඒ නාට්‍ය නිර්මාණය පිළිබඳව හොයාගෙන කියවන්න බලන්න. අපිට මගහැරුණු කාල වකවානුවක සිදුවෙච්ච අපූර්ව නාට්‍ය නිර්මාණයක්. ඔන්න අපේ දැන් තේ බොන වෙලාව. ඊට පස්සේ අපි යනවා මේකප් එකට. මේකප් ටයිම්. දැන් මේකප් කරනවා අපි කට්ටියව. මේ වෙනකොට හැමෝම මේකප් කරලා ඉවරයි. මට මේකප් කරලා නැහැ. චනුවක්කයි මායි තමයි අන්තිම වෙනකල්ම මේකප් එකේ ඉතුරු. ඔන්න දැන් භයානක දර්ශනයක්. ඔය මම ටිකක් වයස කැරක්ටර් එකක් තමයි මේ නාට්‍යයේ කරන්නේ. ඉතින් පොඩි වෙනස් චරිතයක්. මම දැන් මේක නැති වුණොත් තමයි ඒක කරන්නේ. තෝර වෙලා යනවා ගොඩක්. දැන් ඔයා ගන්නවා දෙන්නකෝ තර්ඩ් බේබියා අර මියුසික් මේ ෆීඩ්බැක් ඔකට එන්න කනෙක්ෂන් ටඩා නාට්‍ය ඉවරයි. පෙන්නලා මට ඒ වෙලාව වීඩියෝ කරන්න විදිහක් තිබුණේ නැහැ. හිතපු නැති විදිහට වැස්සා. හැබැයි අපි වැස්සෙත් එමීගෙනම නාට්‍ය ඉවර කරා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි බලන්න ආපු ආදරණීය ප්‍රේක්ෂකයොත් අපිත් එක්කම තෙමීගෙන නාට්‍ය බැලුවා.
ඉතින් මාඝාත නාට්‍යත් එක්ක ආදරෙන් එකතු වුණ හැමෝටම ගොඩක් ආදරේ. මාඝාත වේදිකා නාට්‍යයේ දෙවන නිෂ්පාදනයේ තිබුණු අවසන් දර්ශන වාරයේදී මම කරපු පොඩි වීඩියෝස් ටිකක් තමයි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් උනේ. ඉතින් වේදිකා නාට්‍ය කලාව කියන සජීවී කලා මාධ්‍ය ගැන පොඩි අත්දැකීම් ටිකක් අරගෙන ඉන්න තමයි මම මේ වීඩියෝ එක කළේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා සියලුම දෙනාට.